ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ හමුදා සැබළුන් කීප දෙනෙක් Tamanගේ පුහුණුවීම් කටයුතු කරන ආකාරය. මෙන්න මෙතන තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය මයිකල් ඉන්නේ. මේ ඉන්නේ හමුදා සැබලෙක් විදියට සේවය කරන මයිකල්. ඒ පුහුණුවෙන් පස්සේ මයිකල් එයාගේ අතේ මගුල් මුද්දක් තියාගෙන එයාගේ හොඳම යාළුවාගෙන් අහනවා මේ මුද්ද කොහොමද මම අබීට දෙන්නේ කියලා. ඉතින් මේ මයිකල් සහ අබී දෙන්න එකට ජීවත් වුණත් ඒ දෙන්න තාම කසාද බැඳලා නැහැ. අන්න ඒක නිසා තමයි මයිකල් එයාගේ යාළුවාගෙන් ඒ ගැන අහන්නේ. හැබැයි යාළුවා නම් කියන්නේ ඒක වැඩි හිතන්න දෙයක් නෑ. ඔයා එයාට මුද්ද පෙන්නලා එයාගෙන් කසාද බඳින්න කැමතිද කියලා අහන්න කියලා. ඉතින් මේ මයිකල් ඉන්න ආමි කැම්ප් එක සහ අබී නතර වෙලා ඉන්න බෝඩිම තියෙන ළඟම. උන් ඊට පස්සේ අපිට පෙන්නන්නේ මයිකල් එදා රෑ වෙලා අබී ඉන්න ගෙදරට යන විදිය. කොහොම හරි මයිකල් ඒ විදියට ඇවිල්ලා අබීවත් පුදුම කරවමින් එයාට ප්‍රපෝස් කරනවා. අබීත් ඉතින් මයිකල්ගේ ඒ යෝජනාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න එදා රෑ වෙලා ගොඩක් සරාගී විදිහට එකිනෙකාත් එක්ක ලිංගිකව එකතු වෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ පවදා උදේ සිද්ධ වෙන සිදුවීමක්. මයිකල් උදෙන්ම කැම්ප් එකට යන්න සූදානම් වෙලා පල්ලෙහාට එනකොට එයාට රෝහලෙන් කෝල් එකක් එනවා. රෝහලෙන් කතා කරලා කියන්නේ මයිකල්ගේ තාත්තා වැඩ කරන වෙලාවේ අසනීප වෙලා රෝහල් ගත කළා කියලා. මයිකල් ඉතින් ඒ සිද්ධිය අබීට කිව්වම අබී නම් කියන්නේ අපි දෙන්න ඉක්මනින් රෝහලට යමු කියලා. හැබැයි මයිකල් නම් කියන්නේ මගේ තාත්තා හොඳ කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම ආපහු එයාව දකින්නවත් කැමති නෑ කියලා. ඒත් ඉතින් අබී කොහොම හරි කරලා මයිකල්ගේ හිත හදලා එයාව රෝහලට එක් කරගෙන යනවා. ගියාට පස්සේ මයිකල් නම් එයාගේ තාත්තගේ දිහා බලන්නේවත් නැහැ. ඇත්තටම ඉතින් මේ අබී කියන්නේ වැඩිහිටි නිවාසයක සේවය කරන ගෑනු ළමෙක්. ඒක නිසා අබී කියනවා ටික දවසක් යනකල් ඔයාගේ තාත්තා බලා ගන්න වගකීම මම බාර ගන්නම් කියලා. කොහොම හරි එකෙන් පස්සේ මයිකල්ගේ තාත්තගේ ටිකට් කපාගෙන අබී සහ මයිකල් දෙන්න තාත්තව එයාගේ විශාල ගෙදරට එක් කරගෙන එනවා. මයිකල්ගේ අම්මා මේ වෙනකොට ජීවතුන් අතර නැති වුණත් මයිකල් පුංචි කාලේ ඉඳලම මේ ගෙදර තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ මයිකල්ගේ තාත්තගේ නම තමයි රෝල්ඩන්. රෝල්ඩන් ගෙදරට ආවම අබීට වගේම මයිකල්ට ස්තුති කරනවා එයා වෙනුවෙන් රෝහලට ආවේකට. ඉතින් මේ මයිකල් නම් එයාගේ තාත්තත් එක්ක එච්චර හොඳින් නෙමෙයි ඉන්නේ. අබී ඉතින් රෝල්ඩන්ට කියනවා ඔයාට හොඳ වෙනකල් මමයි මයිකල්වි දෙන්න මෙහෙට වෙලා ඉන්නම්. ඔයාට ඕනි දෙයක් තියෙනවා නම් ලැජ්ජා වෙන්නේ නැතුව ඉල්ලන්න කියලා. මයිකල් ඉතින් ඒකට එයා කිසිම ලැජ්ජාවක් නැති කෙනෙක් කියලා එතනින් පිට වෙලා යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ එදා හවස් වෙලා අබී ගෙදරට අවශ්‍ය කරන බඩු අරගෙන එනකොට මයිකල් ලෝන් එකක් අරගන්න ඇප්ලිකේෂන් එකක් පුරවනවා. අබී ඒ ගැන ඇහුවම මයිකල් කියනවා අපි දෙන්නගේ කසාද වෙනුවෙන් තමයි ඒ ලෝන් එක අරගන්න උත්සාහ කරන්න කියලා. හැබැයි අබී නම් කියන්නේ වැඩි වියදමක් නැතුව සාමාන්‍ය විදිහට සරලව ඒ කසාදේ කරමු කියලා. මේ දෙන්න ඉතින් මේ විදිහට කතා කරන දේවල් රෝල්ඩනුත් පැත්තකට වෙලා අහගෙන තමයි ඉන්නේ. ඒකෙන් පස්සේ අබී ඇඳුම් මාරු කරගන්න කාමරයට ගියාම රෝල්ඩන් අබී අරගෙන ආපු දේවල් කුස්සියට අරගෙන යන්න හදද්දී වැරදීමකින් ඒ බඩු මල්ලක් මයිකල්ගේ ඇඟේ වදිනවා. ඒකට තරහා ගියපු මයිකල් එයාගේ තාත්තට හොඳටම බනිනවා. කොහොම හරි මේ සද්ද නිසා අබී එතෙන්ට ඇවිල්ලා මයිකල්ව එතනින් යවලා රෝල්ඩන්ගෙන් සමාව ගන්නවා මයිකල් වෙනුවෙන්. ඒකෙන් පස්සේ එදා රෑ වෙලා අබී මයිකල්ට කියනවා තාත්තට මීට වඩා හොඳට කතා කරන්න කියලා. හැබැයි මයිකල් කියනවා මයි තාත්තයි දෙන්නගේ අතරේ පුංචි කාලේ ඉඳලම හොඳ සම්බන්ධයක් තිබුණේ නැහැ. අම්මා අනතුරකට පත් වුණාට පස්සෙවත් තාත්තා අම්මාව බලන්න ආවේ නැහැ කියලා. ඉතින් අපි අම්මාව නිහිදන් කළාට පස්සේ මම ආයේ කවදාවත් මේ ගෙදරට ආවේ නැහැ කියනවා. කොහොම හරි මේ දෙන්න කතා කරන දේවල් රෝල්ඩන් ටික වෙලාවක් අහගෙන ඉඳලා එතනින් පිට වෙලා යනවා. ඒකෙන් පස්සේ ඉතින් පහවදා උදේ රෝල්ඩන් එනවා මයිකල් එක කතා කරන්න. ඇවිල්ලා කියනවා ඔයා රෑ වෙලා අබිත් එක කියපු දේවල් මම අහගෙන හිටියේ කියලා. මයිකල් එතකොට කියනවා මම කියපු හැමදේම ඇත්ත කියලා. රෝල්ඩන් මේ වෙලාවේ ගොඩක් සංවේදී වෙලා කියනවා මට ඔය යම්මයි එක්ක වැඩි කාලයක් ගත කරන්න බැරි වුණේ ඔයාට හොඳ අනාගතයක් හදන්න ඕන නිසා කියලා. එයා ගොඩක් මහන්සි වෙලා තමයි මේ තත්ත්වයට ආවේ කියලා රෝල්ඩන්ට කියනවා. ඒ හැම කැපකිරීමක්ම කරේ ඔයාගේ අනාගතය ගැන හිතලා කියලා රෝල්ඩන් ගොඩක් සංවේදීව කියනවා. ඉතින් තාත්තා කියන මේ කතාව ඇහුවට පස්සේ මයිකල්ට ඇඬෙනවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ මයිකල් එයාගේ තාත්තත් එක්ක තිබ්බ අමනාපකම් සේරම අතහැරලා දාලා ආපහු තාත්තත් එක්ක හොඳ වෙනවා. ඒකෙන් පස්සේ පහවදා මයිකල් කැම්ප් එකට ගිහිල්ලා ආපහු ගෙදර එනකොට තාත්තා මයිකල් කන්න කැමතිම කෑමක් හදලා තියෙනවා. ඒ වගේම හැමෝම එකට වාඩි වෙලා කෑම කනකොට තාත්තා මයිකල්ට සල්ලි වගේක් දීලා කියනවා වෙඩින් එකට ලෝන් ගන්න එපා කියලා. ඉතින් මේ දේ නිසාම මයිකල් ගොඩක් සතුටු වෙනවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ පහවදා මයිකල්ගේ කැම්ප් එකේ සිද්ධ වෙන සිදුවීමක්. ඉතින් මෙයාලගේ ඇල්ෆා කණ්ඩායමට වැදගත් මිෂන් එකක් පැවරලා තියෙනවා. මෙයාලට හම්බ වෙන මිෂන් එක තමයි භයානක ත්‍රස්තවාදියෙක් වන මාකෝ රේස් කියන ත්‍රස්තවාදියාව අල්ලගන්න එක. ඉතින් ඒ ත්‍රස්තවාදියා විවිධ කණ්ඩායම් වලට නීති විරෝධී ආයුධ සපයන නිසා තමයි එයාව අල්ලගන්න කියන්නේ. ඒ වගේම මේ මිෂන් එක ගොඩක් භයානක නිසා තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක වැඩි කාලයක් ගත කරන්න කියලා ප්‍රධානියා කියනවා. ඒකෙන් පස්සේ ඉතින් මයිකල් එදා හවස ගෙදර ඇවිල්ලා එයාලගේ අලුත් මිෂන් එක ගැන තාත්තටයි අබීටයි කියනවා.
අබී සහ තාත්තා දෙන්නා ඉතින් ඒක ඇහුවම ටිකක් අවුල් යනවා. කොහොම හරි අනිද්දාට තමයි මයිකල් ඇතුළු කණ්ඩායමට මාකෝ රේස්ගේ මිෂන් එකට යන්න තියෙන්නේ. ඒකෙන් පස්සේ පහුවදා කණ්ඩායමේ ප්‍රධානියා ටීම් එකට පැහැදිලි කරනවා මාකෝ රේස් අල්ලගන්න යන්න ඕනි පාර ගැන. ඉතින් එදා රෑ වෙලා මයිකල් ගෙදර ඇවිල්ලා අවුලෙන් ඉන්න විදිය දකින අබී ඒ ගැන මයිකල්ගෙන් අහනවා. ඉතින් මයිකල් ඒකට එයාට ගොඩක් මහන්සියි කියලා ඒ කතාව ෂේප් කරනවා. ඒ වගේම ඉතින් මයිකල් තාත්තා කොයිද කියලා ඇහුවම අබී කියනවා තාත්තා පරීක්ෂණයකට එළියට ගියා කියලා. ඊට පස්සේ මයිකල් අබීව එයාගේ ළඟින් වාඩි කරවගෙන කියනවා හෙට තමයි ඒ මිෂන් එකට යන්න තියෙන්නේ කියලා. අබී ඉතින් කියනවා ඔයා එන්න කොයිතරම් කාලයක් ගියත් මම ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම අබී මයිකල් දුන්න මුද්ද ආපහු මයිකල්ට දීලා කියනවා මේ මුද්ද දකින්නකොට ඔයාට මාව මතක් වෙයි. මට ඕනි කරන්නේ ඔයා ආපහු මේ මුද්දත් අරගෙන මාව බලන්න එනවට කියලා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ මේ දෙන ගොඩක් ආදරෙන් එදා රෑ වෙලා ලිංගිකව එකතු වෙනවා. ඒකෙන් පස්සේ මයිකල් පහවදා අබීට වගේම එයාගේ තාත්තට සමුදේලා එයාලගේ මිෂන් එකට පිට වෙලා යනවා. ඔයාලා ඉතින් මේ වෙනකොට දන්නවනේ අබී වැඩ කරන්නේ වැඩිහිටි නිවාසයක කියලා. අබී ඒකේ වැඩට ගිහිලා ඉන්න වෙලාවේ එයාගේ හොඳම යාළුවා රියාට කියනවා මයිකල් සතියකින් කතා කරේ නෑ කියලා. කොහොම හරි මේ අබී ඒක නිසා ගොඩක් අවුලෙන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී මේ වැඩිහිටි නිවාසෙම වැඩ කරන ඩාවින් කියලා කෙනෙක් අබීට කෑම වගයක් ගෙනල්ලා දෙනවා. අබී ඉතින් ඒක අරගන්න කැමති නැති වුණත් රියා නම් ඒක අරගන්නවා. ඩාවින්ගේ මේ හැසිරීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එයාට අබී ගැන කැමැත්තක් තියෙනවා කියලා. ඒක ඉතින් අබීත් දන්නවා. කොහොම හරි මේකෙන් පස්සේ ඩාවින් එතනින් පිට වෙලා ගියාම අබී රියාට බනිනවා ඇයි ඒ දේවල් අරගත්තේ කියලා. මෙන්න මේ වෙලාවේ තමයි මිෂන් එකට ගිය මයිකල්ගෙන් අබීට කෝල් එකක් එන්නේ. හැබැයි වැඩි වෙලාවක් කතා කරන්න වෙන්නේ නැහැ. මයිකල්ගේ ෆෝන් එකට සිග්නල් නැතුව කට් වෙනවා. ඒත් ඉතින් අබී ඒකට ගොඩක් සතුටු වෙනවා මයිකල්ට කරදරයක් නැහැනේ කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ අබී ගෙදර ඉන්න වෙලාවේ තෙරෙස් කියලා ගෑනු කෙනෙක් මයිකල්ගේ තාත්තව හම්බ වෙන්න ගෙදරට එනවා. තාත්තා නම් ඉතින් ඒ ගෑනු කෙනාව අබීට හඳුන්වලා දෙන්නේ එයාගේ ව්‍යාපාරික සහකාරයෙක්ගේ දුවෙක් කියලා. කොහොම හරි මේ වෙලාවේ තෙරෙස්ට වැදගත් ෆයිල් වගේක් අරගන්න තියෙනවා කියලා එයා රෝල්ඩන් එක්ක උඩ තට්ටුවට යනවා. එහෙම ගියාම තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මේ තෙරෙස් කියන්නේ රෝල්ඩන්ගේ අනියම් බිරිඳ කියලා. මොකද මේ දෙන්න මේ වෙලාවේ උඩ තට්ටුවේම ලිංගිකව එකතු වෙනවා. ඒකෙන් පස්සේ පහුවදා අබී සහ රෝල්ඩන් දෙන්න කෑම කන වෙලාවේ තෙරෙස් ආපහු ගෙදරට එනවා. රෝල්ඩන් එයාට කියනවා අපිත් එක්කම එකතු වෙලා කෑම කන්න වාඩි වෙන්න කියලා. හැබැයි තෙරෙස් මේ වෙලාවේ ඒ කෑම එච්චර හොඳ නෑ වගේ පේන්න තියෙනවා කියලා අබීට වදින්න කියනවා. ඇත්තටම ඉතින් තෙරෙස් කැමති නෑ රෝල්ඩන් අබිත් එක්ක මේ වගේ එකට ඉන්නවට. කොහොම හරි මේ සිද්ධිය නිසා අබීට ටිකක් අවුල් යනවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ අබී සහ රියා දෙන්න වැඩිහිටි නිවාසේ කතා කර කර ඉන්නකොට ඩාවින් ආපහු අබීට බිස්කට් වගේක් ගෙනල්ලා දෙනවා. අබී ඉතින් මේ වෙලාවේ ඒක අරගන්න නැතුව ඩාවින්ට තේරුම් කරලා දෙනවා එයාට දැනටමත් ආදරවන්තයෙක් ඉන්නවා කියලා. ඒ වගේම එයාව රවට්ටන්න බෑ කියලාත් අබී ඩාවින්ට තේරුම් කරලා දෙනවා. ඩාවින් ඒක නිසා ඒක තේරුම් අරගෙන අබීට සොරි කියලා එතනින් පිට වෙලා යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ තෙරෙස් ඇවිල්ලා රෝල්ඩන්ට බනිනවා එයාට අබිත් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. රෝල්ඩන් කොච්චර නෑ කිව්වත් තෙරෙස් නම් ඒක විශ්වාස කරන්නේ නෑ. අන්තිමේදී රෝල්ඩන්ට අබිත් එක්ක සම්බන්ධයක් නෑ කියලා ඔප්පු කරන්න තෙරෙස් එක්ක ලිංගිකව එකතු වෙන්න සිද්ධ වෙනවා. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ මයිකල් ඇතුළු කණ්ඩායමට හදිසියෙම ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරයේ වෙලාවේ මයිකල්ටත් වෙඩි වදිනවා. මයිකල් ඒ වෙලාවේ එයාගේ ළඟම හිටපු සොල්දාදුවෙකුට මගුල් මුද්ද දීලා කියනවා ඒක අබීට ගිහිල්ලා දෙන්න කියලා. ඒ වගේම මයිකල් එයාගේ යාළුවන්ට උපදෙස් දෙනවා එයාව දාලා මෙතනින් පැන ගන්න කියලා. ඒ වගේම යාළුවෝ ටික එතනින් පිට වෙලා ගියාට පස්සේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම මයිකල්ගේ ළඟට එනවා පෙන්නනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මයිකල්ගේ ගෙදරට ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මයිකල්ගේ අව මඟුල වෙනුවෙන්. ඇත්තටම ඉතින් අධිකරණ වෛද්‍යවරුන්ට තාම මයිකල්ගේ ඩෙඩ් බොඩි එක හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මිය ගියපු සොල්දාදුවෝ හැම කෙනෙක්ම පිච්චිලා තමයි විනාශ වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මයිකල්ගේ ඩෙඩ් බොඩි එක නැතුව එයාගේ අවසන් චාරිත්‍ර රෝල්ඩන් විසින් කරනවා. අබිත් ඉතින් දරා ගන්න බැරි වේදනාවකින් තමයි මේ වෙලාවේ ඉන්නේ. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ අබි එයාගේ බඩුත් අරගෙන මේ ගෙදරින් පිට වෙලා යන්න තමයි හදන්නේ. මොකද මයිකල් නැති නිසා එයා තවත් මෙහි ඉඳලා වැඩක් නැති නිසා. ඉතින් රෝල්ඩන් අබිව නවත්තගෙන කියනවා ඔයා තව ටික කාලයක් මෙහි නතර වෙන්න. මොකද මයිකල්ට ඕනි කරලා තිබ්බෙත් ඒ දේම කියලා. ඒ අනුව ඉතින් අබි ආපහු මේ ගෙදර මයිකල්ගේ මතකයත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේම ඉතින් අබි මේ දේ නිසා අධිකව මත්පැන් පානය කරන්නත් පුරුදු වෙනවා. රෝල්ඩනුත් අබිගේ මේ හැසිරීම ගොඩක් දුකින් තමයි බලාගෙන ඉන්නේ. කොහොම හරි මේකෙන් පස්සේ එක දවසක අබිට හොඳටම වෙරි වැඩි වෙලා රෝල්ඩන් එයාව එයාගේ කාමරයට ගෙනල්ලා දානවා. මේ විදියට දාලා රෝල්ඩන් එතනින් යන්න හැදුවත් අබි රෝල්ඩන්ගේ අත අල්ලගෙන
අරගෙන එයාට මයිකල් කියලා කතා කරනවා. ඒ වගේම ඉතින් අබීට රෝල්ඩන්ව මයිකල් වගේ මැවිලා පේනවා. ඒ වගේම අබී කියනවා මයිකල් මට ඔයාගේ ස්පර්ශය ගොඩ කාලෙක ඉඳලා ලැබුණ නෑ කියලා. රෝල්ඩන් ඉතින් මේ තත්ත්වය තේරුම් අරගෙන එතනින් යන්න හැදුවත් අබී ආපහු එයාගේ අතින් ඇදලා අරගෙන එයාව කිස් කරනවා. රෝල්ඩන් ඒත් මෙතනින් යන්න උත්සාහ කරත් අබී එයාගේ උඩ ඇඳුම ගලවලා අයින් කරලා ආපහු රෝල්ඩන්ව කිස් කරනවා. කොහොම හරි මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ අබී පහුවදා නිර්වතින්ම අවදි වෙලා එයාට රෑ වෙලා සිද්ධ වුණ දේවල් මතක් වෙනවා. ඒ වගේම ඉතින් එයා ඒ දෙයට රෝල්ඩන්ගෙන් සමාව ගන්නවා. රෝල්ඩන් කියනවා ඒකට අවුලක් නෑ, ඊයේ රෑ වෙලා වැඩි දෙයක් උනේ නෑ, ඒක නිසා අපි ඒක අමතක කරමු කියලා. මේකෙන් පස්සේ ඉතින් මේ දෙන්න ටික දවසක් යනකල් ගොඩක් එකමුතුව ජීවත් වෙනවා. ඒකෙන් පස්සේ එක දවසක රෑ වෙලා රෝල්ඩන් ගෙදර එනකොට අබී කෑම ජාති ගොඩක් හදලා තියෙනවා දකිනවා. රෝල්ඩන් ඉතින් ඒ ගැන ඇහුවම අබී කියනවා අදට මයිකල්වි මායි යාළු වෙලා අවුරුදු 4යි කියලා. ඒක නිසා තමයි අබී මයිකල් කන්න කැමති කෑම ජාති සේරම හදලා තියෙන්නේ. මේක දැනගත්තම ඉතින් රෝල්ඩන් අබීගේ හිත හදනවා. ඒකෙන් පස්සේ මේ දෙන්න එදා රෑ වෙලා මයිකල්ගේ පුංචි කාලේ ගැන කතා කර කර ඉන්නවා. අබී ඉතින් ඒ වෙලාවේ රෝල්ඩන්ගේ මූණ අත ගාලා කියනවා ඔයාගේ ඇස් දෙකයි නහයයි තමයි මයිකල්ට තියෙන්නේ කියලා. ඒ වගේම ඉතින් අබීට මේ වෙලාවේ එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරුව එයා රෝල්ඩන්ව කිස් කරනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න එදා රෑ වෙලා ගොඩක් සරාගී විදිහට ලිංගිකව එකතු වෙනවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ අබී පහුවදා ගොඩක් සතුටින් රෝල්ඩන්ට කෑම බෙදනකොට එයාට කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එකෙන් කියන දේ නිසා අබී ෂොක් වෙනවා. මොකද ඒ කෝල් එකෙන් කියන්නේ මයිකල් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ අනුව අබී වගේම රෝල්ඩන් දෙන්න පුළුවන් ඉක්මනින් මයිකල්ව බලන්න හමුදා රෝහලට යනවා. ඒ විදිහට ගියාම එක නිලධාරියෙක් ඇවිල්ලා මයිකල්ගේ පෞද්ගලික දේවල් අබීට දෙනවා. ඒ වගේ තිබිලා අබී දකිනවා මයිකල් එයා වෙනුවෙන් අරගත්ත මගුල් මුද්දක් තියෙනවා. ඉතින් ওই කටියට මතක ඇති ත්‍රස්තවාදී ප්‍රහාරයේ වෙලාවේ මයිකල් ඒ මුද්ද එයාගේ යාළුවෙකුට දුන්නා. එහෙනම් කොහොමද ඒක දැන් මෙතෙන්ට ආවේ? අන්නේ ප්‍රශ්නේ හිතේ තියාගෙනම අපි යමු මේ කතාවේ ඉස්සරහට. ටික වෙලාවකින් ප්‍රධාන වෛද්‍යවරිය ඇවිල්ලා කියනවා මයිකල් ගොඩක් ශාරීරික හිංසනයන් වලට මුහුණ දීලා තියෙනවා. මයිකල්ගේ ටීම් එකෙන් ජීවිතේ බේරගත්ත එකම කෙනත් මයිකල්. ඒක නිසා මයිකල්ගේ හැසිරීමේ වෙනස් වීම ඉස්සරහට සිද්ධ වෙන්න පුළුවන් කියලා. කොහොම හරි මේකෙන් පස්සේ මයිකල්ව ගෙදර එක්කරගෙන ඇවිල්ලා හැමෝම කට්ටිය එකතු වෙලා කෑම කනවා. මයිකල් කෑම කන්න උත්සාහ කරත් එයාට එයාගේ යාළුවෝ මැරිලා හිටපු විදිය මතක් වෙන නිසා එයා කෑම කන්නෙත් නැතුව ගිහිල්ලා නිදා ගන්නවා. ඒකෙන් පස්සේ අබී පහුවදා රියාට කියනවා එයා මයිකල්ව රැවට්ටුවා කියලා. හැබැයි රියා හිතන්නේ ඒ කෙනා ඩාවින් කියලා. එතකොට අබී කියනවා ඒ කෙනා මයිකල්ගේ තාත්තා රෝල්ඩන් කියලා. මේක ඇහුවට පස්සේ රියා අබීට හොඳටම බනිනවා ඔයාට හොයාගන්න වෙන කෙනෙක් හිටියේම නැද්ද කියලා. ඒ වගේම රියා අබීගේ හිත හදනවා ඒ දේවල් අමතක කරලා ආපහු මයිකල් එක්ක ජීවිතේ පටන් ගන්න කියලා. ඒකෙන් පස්සේ එදා රෑ වෙලා අබී මයිකල්ට කියනවා ඔයා නැති දවස්වල සිද්ධ වුණ සේරම දේවල් අමතක කරමු කියලා. මයිකල්ත් ඉතින් ඒක වැඩි ගණන් ගන්නෙ නෑ. කොහොම හරි මේකෙන් පස්සේ මේ දෙන්න ආපහු කාලයකට පස්සේ ලිංගිකව එකතු වෙනවා. මෙහෙම ඉන්නකොට මයිකල්ට ආපහු පරණ දේවල් මතක් වෙලා එයා අබීගේ බෙල්ල මිරිකනවා. අබීට ඉතින් මේක දරා ගන්න බැරුව කෑ ගහනවා. කොහොම හරි ඉතින් මයිකල් ආපහු හරි සිහියට ආවම එයා සිද්ධ වුණ දෙයට අබීගෙන් සමාව ගන්නවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ පහුවදා තෙරේසා රෝල්ඩන්ව බලන්න ගෙදරට එනවා. ඒ වෙලාවේ එයා දකිනවා රෝල්ඩන් අබිත් එක්ක අරගත්ත ෆොටෝස් වගේ බල ඉන්නවා. ඒකට තරහා ගියපු තෙරේසා රෝල්ඩන්ට හොඳටම බනිනවා එයාට අබිත් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. තෙරේසා ඉතින් මුලින්දම අබිත් එක්ක එච්චර හොඳින් නෙමෙයි හිටියේ කියලා අපි හැමෝම දන්නවනේ. හැබැයි මේ වෙලාවේ රෝල්ඩන්ටත් හොඳටම කේන්ති ගිහිල්ලා එයා තෙරේසාට බැනලා එතනින් එලව ගන්නවා. ඒකෙන් පස්සේ දවසක තෙරේසා එනවා මයිකල්ව හම්බ වෙන්න. එයා ඇවිල්ලා මයිකල්ට කියනවා අබීට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද මයිකල් නැති දවස්වල අබීට ඕනි තරම් වෙන පිරිමි ගාවට යන්න අවස්ථාව තිබුණා කියලා තමයි තෙරේසා කියන්නේ. මේකට තරහා ගියපු මයිකල් ඉතින් තෙරේසාට හොඳටම බැනලා එතනින් එලවලා දානවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ මයිකල් ආපහු කැම්ප් එකට යන්න එයාගේ ගන් එක සුද්ධ කරන ගමන් ඉන්නකොට එතෙන්ට රෝල්ඩන් එනවා. මයිකල්ට ඉතින් මේ වෙනකොට තෙරේසා කිව්ව කතාව නිසා අබී ගැන සැකයක් ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මයිකල් ඒක නිසා තාත්තාගෙන් අහනවා මම නැති දවස්වලට අබී වෙන පිරිමි කෙනෙක් එක්ක ඉන්නව දැකලා තියෙනවද කියලා. හැබැයි රෝල්ඩන් එහෙම දැකලා නැහැ කියලා මයිකල්ව මේ වෙලාවේ ෂේප් කරනවා. ඒකෙන් පස්සේ මයිකල් එදා රෑ වෙලා අබීට කියනවා මාව රැවට්ටුවොත් මම ඔයාට කරන දේ මටවත් හිතා ගන්න බැරි වෙයි කියලා. මයිකල් ඉතින් මේ විදිහට නොකියා කියන්නේ එහෙම කරලා තිබ්බොත් එයා අබීව මරලා දානවා කියලා. ඉතින් මේ මයිකල් කියන දේ තේරුම් ගත්ත අබී ගොඩක් බය වෙනවා. මොකද එයා වැරද්දක් කරලා තියෙනවා කියන හැඟීම එයාට තියෙනවනේ. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ පහවදා වැඩිහිටි නිවාසේ වැඩ ඉවර කරලා අබී වගේම රියා දෙන්න එළියට එනකොට ඩාවින් ඇවිල්ලා ඒ දෙන්නට කතා කරනවා. ඩාවින් ඇවිල්ලා කියන්නේ ඉතින් එයාගේ ගානේ මොනවා හරි කන්න යමු කියලා.
ඒ වගේම අපිට පේනවා මයිකලුත් හැංගිලා මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්න විදිය. ඩාවින් ඉතින් මේ වෙලාවේ අබීගේ ඔළුවේ තියෙන රොඩක් අයින් කරනකොට මයිකල් එතෙන්ට ඇවිල්ලා ලොකු කලබලයක් ඇති කරනවා. හැබැයි ඉතින් අබී කොහොම හරි මයිකල්ව ෂේප් කරගෙන ගෙදර එක් කරගෙන යනවා. ඒකෙන් පස්සේ ගෙදර ඇවිල්ලා මයිකල් අබීට හොඳටම බනිනවා එයාට ඩාවින් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මේ වෙලාවේ රෝල්ඩන් මැදිහත් වෙලා තමයි ඒ රණ්ඩුව සමතයකට පත් කරන්නේ. ඒකෙන් පස්සේ මයිකල් ඒ අවුලෙන්ම බාර් එකට ගිහිලා බොනකොට එයාගේ ළඟට ඈන් කියලා ගණිකාවක් ඇවිල්ලා කතා කරනවා. ඉතින් ඈන් කොහොම හරි මයිකල්ව පොළඹවගෙන එයාව කාමරයකට එක් කරගෙන යනවා ලිංගිකව එකතු වෙන්න. ඒ විදිහට ගිහිලා ලිංගිකව එකතු වෙනකොට මයිකල් එකපාරටම ඈන්ගේ බෙල්ල මිරිකලා එයාට පහර දෙනවා. ඇතරම ඉතින් මයිකල්ට මෙහෙම වෙන්නේ එයා යුද්ධෙදි මූණ දුන්න අත්දැකීම නිසා. ඈන් එක නිසා ඉතින් මයිකල්ට පිස්සෙක් කියලා බැනලා එයාගෙන් සල්ලි ගන්නෙත් නැතුව එතනින් පිට වෙලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ පහවදා උදේ මයිකල් ගෙදර නැති වෙලාවක අබී වගේම රෝල්ඩන් දෙන්න කතා කර කර ඉන්නවා. රෝල්ඩන් ඒ වෙලාවේ කියනවා මයිකල් ඔයාට කරන හිරිහැර මට දරා ගන්න බෑ. ඒ හිරිහැර වලින් ඔයාව බේරගන්න මම මොනවද කරන්න ඕනි කියලා. ඇතරම ඉතින් අබීටත් මයිකල්ගේ මේ හැසිරීම නිසා එයාව එපා වෙලා තමයි තියෙන්නේ. එයා ඒක නිසා රෝල්ඩන්ගෙන් අහනවා ඔයා තාම මට ආදරේද කියලා. ඉතින් රෝල්ඩන් ඒකට මොකොත්ම කියන්නේ නැති නිසා අබී කියනවා මට ඕනි ඔයත් එක්ක පරණ විදිහටම ජීවත් වෙන්න කියලා. ඒක ඇහුවට පස්සේ ඉතින් රෝල්ඩන් වගේම අබී දෙන්න ඒ දෙන්නගේ අනියන් සම්බන්ධය ආපහු පටන් ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න ගේ ඇතුළට ගිහිල්ලා ලිංගිකව එකතු වෙනකොට අපිට පේන්නනවා මයිකල් ආපහු ගෙදර එනවා. ඉතින් මේ වෙලාවේ මයිකල්ට අහුවෙන්නේ නැතුව බේරෙන්න මේ දෙන්නට පුළුවන් වෙනවා. කොහොම හරි මේකෙන් පස්සේ මේ තුන් දෙනාම එකතු වෙලා රෑ කෑම කන්න සූදානම් වෙනවා. මයිකල් ඒ වෙලාවේ කෑමක් තියෙනවා අරගෙන එන්නම් කියලා කුස්සියට ගිහිල්ලා කුස්සියේ තිබුණ භාජනයක් අරගෙන එනවා. අබී ඒක ඇරියම ඒක ඇතුලේ තිබ්බ තුවක්කුවක් අතර ගන්න මයිකල් අබීට වගේම රෝල්ඩන්ට ඒ තුවක්කුව දික් කරනවා. ඇත්තටම ඉතින් මයිකල් කලින් ගෙදර ආපු වෙලාවේ එයා දැකලා තියෙනවා අබී සහ රෝල්ඩන් දෙන්න ලිංගිකව එකතු වෙන විදිය. හැබැයි මයිකල් ඒ වෙලාවේ ඒකට මොකොත්ම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. එයා ඒක නිසා ඉතින් මේ වෙලාවේ මේ දෙන්නට හොඳටම බනිනවා ඇයි මට වංචා කරේ කියලා. ඒ වගේම කියනවා මං කොහොම හරි ජීවිතේ බේරගෙන ආවේ අබී නිසා කියලා. ඒත් එකම අපිට ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්නනවා මයිකල් ත්‍රස්තවාදීන්ට අහු වෙලා එයාට ශාරීරිකව ගොඩක් වද දෙන විදිය. මයිකල් ඉතින් ඒ හැමදේම දරාගෙන ඉඳලා තියෙන්නේ අබීට තියෙන ආදරය නිසා. ඒ වගේම ඉතින් මයිකල් දැන් තමයි කියන්නේ එයාගේ අතට මගුල් මුද්ද ආවේ කොහොමද කියලා. ත්‍රස්තවාදීන් මයිකල්ව ගැඩ ගහලා දාලා නිදාගෙන තියෙනවා. ඒ වෙලාවේ ඒක හොඳ ත්‍රස්තවාදියෙක් මයිකල්ගේ ළඟට හොරෙන් ඇවිල්ලා එයාට වතුර ටිකක් පොවනවා. ඒ වෙලාවේ තමයි මයිකල් දකින්නේ එයාගේ මගුල් මුද්ද ඒ හොඳ ත්‍රස්තවාදියාගේ අතේ තියෙනවා කියලා. ඒ ගැන මයිකල් ඇහුවම එයා කියනවා ඔයාගේ ටීම් එකේ කෙනෙක්ගේ ළඟ තිබිලා තමයි මම මේ මුද්ද අරගත්තේ කියලා. මයිකල් එතකොට කියනවා ඔය මුද්ද තමයි මාව මෙච්චර කාලයක් ජීවත් කෙරෙව්වේ කියලා. මේ ත්‍රස්තවාදියා ඒක නිසා ඉතින් මයිකල්ගේ අත් ගැඩ ගහලා තියෙන ලනු කපලා දාලා ඒ මුද්ද මයිකල්ට දීලා කියනවා ඔයා මෙතනින් පැන ගන්න කියලා. මෙන්න මේ විදිහට තමයි මේ මගුල් මුද්ද ආපහු මයිකල්ගේ අතට ඇවිල්ලා තියෙන්නේ. මයිකල් ඉතින් මේ කතාව කිව්වට පස්සේ අබී එයාගේ ළඟට ඇවිල්ලා සමාව ගන්න උත්සාහ කරත් මයිකල් එයාට සමාව දෙන්නේ නැහැ. කොහොම හරි මේකෙන් දවස් ගානකට පස්සේ අපිට පෙන්නන්නේ මයිකල් වෙනම ගෙදරක පදිංචියට ගිහිල්ලා ඉන්නකොට එයාව හම්බ වෙන්න රෝල්ඩන් එනවා. එයා ඉතින් ඒ විදිහට ඇවිල්ලා අබී ගෙදරින් යන්න කලින් මයිකල්ට දෙන්න කිව්වා කියලා ලියුමක් දීලා යනවා. ඒ ලියුමේ අබී ලියලා තියෙනවා මයිකල් ඔයා මට දුන්න ආදරයට ගොඩක් ස්තුතියි. මම කරපු වැරදි වලට ඔයාගෙන් සමාව ගන්නයි මට ඕනි කරලා තියෙන්නේ. මට ඔයාගෙන් ඈත් වෙන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් මේ සිද්ධ වුණ දේවල් එක්ක එහෙම වුණ එක හොඳයි කියලා. මයිකල් ඉතින් මේ ලියුම කියවුවම Taman ගොඩක් විශ්වාස කරපු එකම එක්කෙනෙක් Tamanව රැවට්ටුවා කියලා ඒ ලියුම බදාගෙන ගොඩක් අඬනවා. ඒ වගේම අපිට පෙන්නනවා අබිත් එයාගේ සුපුරුදු රස්සාවම කරගෙන වැඩිහිටි නිවාසෙට වෙලා ඉන්න විදිය. මයිකල්ගේ තාත්තාත් ආපහු අසනීපේ වැඩි වෙලා රෝහල් ගත වෙලා ඉන්නවා. මයිකල් ඉතින් සිද්ධ වුණ හැමදේම අතෑරලා දාලා එයාගේ තාත්තාව බලන්න රෝහලට එනවා. ඒ වගේම තාත්තාට එයා කරපු වැරදි සේරම තේරුම් ගිහිල්ලා එයා මයිකල්ව බදා ගන්නවා. ඉතින් මයිකල් සහ එයාගේ තාත්තා දෙන්න ආපහු එකතු වෙනවත් එක්කම මේ ෆිල්ම් එකත් අවසන් වෙනවා. ඉතින් මේ ෆිල්ම් එකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපි හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරොත් ඒකෙන් අපිට ජීවිත කාලෙම පසුතැවෙන්න දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒක ඉතින් හරියට රෝල්ඩන්ටයි අබී දෙන්නටයි සිද්ධ වුණා වගේ. හරියනම් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. තවත් දවසක මේ වගේ සුපිරිම මූවි එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.